ආයුබෝවන් හැමෝටම දැනුම කාලීන තොරතුරු ප්‍රවෘත්ති විශ්ව ගවේෂණය වැනි නොයෙකුත් වීඩියෝ රැඩත් Beyond Borders Hub channel වෙත ඔබ හැම සාදරයෙන් පිළිගනිමු. ආයුබෝවන්. අද අපි කතා කරමු මේ The Lost Joey කියලා YouTube channel එකක තිබ්බ වීඩියෝ එකක් ගැන. ශ්‍රී ලංකාවේ මිරිස්සෙදි සංචාරකයෙක්ට වෙච්ච ටිකක් අනපේක්ෂිත සිදුවීමක් ගැන තමයි ඒකේ තියෙන්නේ. ඔව් මේ සංචාරකයා ලංකාවට ඇවිත් තියෙන්නේ විශේෂයෙන්ම මිරිස්සට අර මුහුදු ක්‍රීඩායම කරන්න, සර්ෆින් කරන්න, ස්නෝකලින් කරන්න ඔය වගේ දේවල් වලට ආසාවක් තිබිලා තියෙනවා. අර අපේ සාම්ප්‍රදායික විදිහට මාළු අල්ලන හැටි බලන්නත් නේද? අර රිටිපන්න ක්‍රමය. හරියටම. ඒක බලන්න ලොකු උනන්දුවක් තිබිලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රය දිගේ යාගේ අත්දැකීම කොහොමද ගලාගෙන ගියේ කියලා. හරි. එතකොට වීඩියෝ එකේ මුලින්ම පේන්න තියෙන්නේ යා පැරට් රොක් එකට ගිහින් වටපිට බලනවා. ඔව් එතන ලස්සනයි නේ. ඊට පස්සේ යා කියනවා යා ජීවිතේ පළවෙනි පාරට ස්නෝකලින් කරන්න උත්සාහ කළා කියලා. එතනදී පොඩි සිද්ධියක් උත්නෝ නේද අර මුහුදු ඉකිරියෝ ගැන. ඔව්. එයා කියනවා ටිකක් බය හිතුණා කියලා ඒක දැකලා. ඒ කියන්නේ මුල නම් හොඳට සුන්දරව පටන් අරන් තියෙන්නේ. ඒක ඇත්ත. එයා යනවර සර්ෆ් බෝඩ් එකක් කුලියට ගන්න තැනකට. එතන තමයි නේද? ඔව්. එතනින් තමයි කියන්නේ අර ගැටලුව පටන් ගන්නෙ. හරි. මොකද හරියටම වෙන්නේ එතන යා සර්ෆ් බෝඩ් එකක් ගන්න ෆෝම් එකක් පුරවනකොට. ඔව් ෆෝම් එකක් පුරව ඉන්නකොට එතන හිටපු කෙනෙක්. ටිකක් පෞද්ගලික ප්‍රශ්න අහන්න පටන් ගන්නවා අනවශ්‍ය විදිහට. පෞද්ගලික කිව්වේ? අර සංචාරකයාගේ මියගිය දෙමව්පියෝ ගැන මහනවා. අප්පා. ඒක ඒක හරි නෑ නේද? හරිම නුසුදුසුයි. ඉතින් සංචාරකයා ඒ ගැන කියනකොට අර අහපු කෙනා hina වෙලා. hina වෙලා මොකටද? ඔව් උපහාසයෙන් වගේ hina වෙලා තියෙන්නේ. එයාට දැනිලා තියෙන්නේ එහෙමයි. ඉතින් සංචාරකයා අහලා මොකද්ද hina වෙන්න තියෙන කාරණය කියලා. එතනින්ද ගැටුම පටන් ගන්නෙ. එතනින් තමයි ඒ ප්‍රශ්නේ අහපු ගමන් අර පුද්ගලයා සංචාරකයාගේ ඔළුවේ පිටිපස්සට ගහනවා. මොනවා? ගැව්වා. ඇත්තටම. වීඩියෝ එක පටන් ගන්නෙත් එතනින් නම්. කියන්නේ සංචාරකයා කැමරාව ඔන් කරන්නේ ඒ සිද්ධියෙන් පස්සේ. හිතා ගන්නත් බෑ නේද? නිකන් බෝඩ් එකක් කොල්ලියට ගන්න ගිහින් මෙහෙම දෙයක්. ඔව් එතනින් නවතින්නෙත් නෑ. වීඩියෝ එකේ තියෙනවා අර මිනිසයා දිගටම මෙයාව අල්ල ගන්න හදනවා. අල්ල ගන්න. ඔව් බෙල්ල මිරිකන්න වගේ උත්සාහ කරනවා. අර GoPro කැමරාව උදුර ගන්න කඩන්න හදනවා. මේ වෙලාවේ සංචාරකයා මොකද කරන්නේ? එයා ගහගන්න යනවද? නෑ. එයා උත්සාහ කරන්නෙම එතනින් බේරිලා යන්න. ගැටුමෙන් මිදෙන්න තමයි බලන්නේ. එයා කියනවා මම මේ රටට ගරු කරනවා කියලා තේ අතරේ. එයා බය වෙලා ඉන්නේ නැති නේද? අනිවාර්යයෙන්ම. එයා කියනවා අර කෙනා පස්සෙන් එනවා තර්ජනය කරනවා කියලාත් සඳහන් වෙනවා. ඉතින් කොහොමද එයා බේරෙන්නේ? අන්තිමේදී එතන හිටපු වෙන කෙනෙක් උදව් කරනවා වගේ ඒ උදව්වෙන් තමයි පොලිසියට මේ රිපෝට් කරන්න පැමිණිලි කරන්න යන්නේ. ඒතවර දැන් අපිට පැහැදිලි එක පැත්තකින් වීඩියෝ එකේ දකින්න සිදුවීම තියෙනවා. ඔව් අර පහර දීම ගැටුම. අනික් පැත්තෙන් ඒක ඇත්තටම වෙලා තියෙන්නේ අවුරුද්දකට කලින්. ඒ වගේම ඒකට අදාළව නීතියත් ක්‍රියාත්මක වෙලා නඩුවක් යනවා. ඇත්තටම. ඉතින් මේකෙන් අපිට හිතන්න කාරණා කීපයක් මතුවෙනව නේද? එකක් තමයි සිදුවීමක් වෙලා මෙච්චර කාලයකට පස්සේ අර වීඩියෝ ප්‍රසිද්ධ වුණාම ලොකු මහජන අවධානයක් එනවා නේද? ඔව් ලොකු කතා බහක් ඇති වුණා. ඉතින් මේ මහජන අවධානය දැනටමත් ක්‍රියාත්මක වන නීතියමය වේදිකාවකට කොහොම බලපෑමක් කරයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර වෙලාවට පීඩනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔව් ඒක නීතිය ස්වාධීනත්වයට කොහොම බලපායිද කියන එකත් හිතන්න වෙනවා. අනික් කාරණාව තමයි අර කාලපරතරය. ඒ කියන්නේ සිද්ධිය වෙලා නඩුව ඉවර වෙනකල් යන කාලයද? ඔව් පොලිසියට පැමිණිලි කරලා අවසානයේ යුක්තිය ඉටු වෙනකල් යන කාලය මේකෙදිත් අවුරුද්දකට වඩා ගෙහින්නුත් නඩුව තවම ඉවර නෑනේ. ඒක ඇත්ත. සමහර වෙලාවට ඒ ක්‍රියාවලියේ තියෙන සාමාන්‍ය ප්‍රමාදයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. මේ සිදුවීම අපිට ඉඩ දෙනවා වගේ යම් සිදුවීමක් වාර්තා වීමයි ඒකට විසඳුමක් ලැබීමයි අතර තියෙන කාලය ගැන. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නවා. ආයෙත් වීඩියෝවක් රැගෙන එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.